Good morning. ඔන්න අද මම යනවා ඇක්චුලි මේක සෝලෝ ට්‍රිප් එකක් විදිහට නෙවෙයි යන්න තිබ්බේ. තව යාළුවෙක් එක්ක. යන්න පොල්ලක් තිබ්බා. හැබැයි තව කෙනෙක් ජොයින් වෙනවා. එහෙනම් අද අපි යමු මාත් එක්ක එක්සයිටිං ට්‍රිප් එකක්. අද ඇවිල්ලා ඉරිදා දවසක්. ඒ හින්දා ස්ටේෂන් එකේ වැඩි මිනිස්සු නම් නැහැ. මං ආවා මගේ ගෙදරට ළඟම තියෙන දෙහිවල ස්ටේෂන් එකට. මං ආවෙත් උදේ පාන්දර 6:50ට විතර. මොකද අපිට ට්‍රේන් එකක් තියෙනවා අල්ලගන්න දිග ගමනක් යන්න. අත ඉතින් සෙනගත් නැති හින්දා සීට් එකක් අල්ලගන්න තමාරුන් නැහැ. මං ඉතින් ජනෙලයිනේ සීට් එකක් අල්ලගෙන ලස්සනට මුද දිහා බල හුලං වැඩි මගේ ගමන යන පිටත් වුණා. අපි ඔන්න කලතර බෝධියත් පහ කරගෙන අපේ ගමන යනවා. මම මේ කෝච්චි පෙට්ටිය අදී නෝටිස් කරපු දෙයක් තමයි මේ කෝච්චි පෙට්ටියේ කොයි වෙලාවකවත් හිස් තියෙන්නේ නැති වෙන හැමතිස්සෙම එක්ක වෙලෙන්දෙක් එක්ක හිඟන්නේ කවුරු හරි එනවා. ඔන්න එහෙනම් මම මගේ ඩෙස්ටිනේෂන් එකට ආවා. දැනගන්න ඕනද කොහොමද කියලා. ටඩා. බෙත්තට. මං ආවා පොඩි කොෆි ෂොප් එකකට. ලස්සන කොෆි ෂොප් එකක්. කෑම ගත්තා, ක්ලබ් සෑන්ඩ්විච් එකක් ගත්තා. අපිට ගිහින් කන්න. මොකද මට කකා ඉන්න වෙලාවක් තිබ්බේ නෑ. දැන් අපිට ගලන් අවුවැඩි කරගන්න. මම උදේ ඩිච් කරපු එක්කෙනා පස්සේ මැදදී ජොයින් වුණා. හායි. දැන් අනිත් එක්කෙනා ඉන්නවා. අපි ආවත් බලමු කවුද කියලා. ඔන්න තුන්වෙනි පාර්ශ්වය. හායි. යා තමයි අද අපි එකයි යන්නේ. කොහොමද හායි කියන්නේ? මේ යන්නේ බාන්නේ. මෙයත් එක්ක තමයි අද අපි අපේ ගමන යන්නේ. ඔන්න බලන්න. ඔන්න එහෙනම් මම දැන් කියන්නම් අපි අද කොහෙද ආවේ මොකටද ආවේ කියලා. අපි ඇවිල්ලා ඉන්නේ බෙන්තොට බීච් එකට. ආවේ පැරමෝටරින් කරන්න. මේක මං ගොඩ කාලයක් ඉඳන් කියන අවුරුද්දක් එකමාරක් විතර ඉඳන් කරන්න ආසාවෙන් බලාගෙන හිටපු දෙයක්. නමුත් මට ඒකට chance එකක් හම්බුන්නේ නැහැ. මම ඊට කලිනුත් කීප සැරයක් කෝල් කරලා contact කරලා try කරා මේක කරගන්න. නමුත් එක්ක වහිනවා, එක්ක මොකක් හරි වෙන වැඩක්, එක්ක ඔව් වැඩි මොකක් හරි හින්දා මට එන්න හම්බුන්නේ නැහැ. ඔන්න කොහොම හරි පෙරුම් පුරලා අද මං ආවා. All good? අද අපි මේ පැරමෝටරින් කරන්නේ Hideaway Destination කියන කම්පැනි එකත් එක්ක. එතකොට මේ තියෙන්නේ උදේම වෙලා මම මගේ කන්සෙන්ට් එක දෙන එක. ඒ කියන්නේ කවුරුත් මාව බලෙන් මේකේ පටවල උඩ යවන්නේ නැහැ. මගේ කැමැත්තෙන්මයි මම උඩ යන්නේ කියලා. මොන හරි වුණොත් ඒකේ වගකීම මටයි කියලා. ඔන්න දැන් අපි අස්සම් කරන්න ඕනේවත් ඔක්කොම අස්සම් කරලා අපේ බරත් මැනලා කියන්න බැරි වුණානේ. ඔව් බරමයින්න ඕනි. මොකද මේකේ උඩ යන කෙනාට කිලෝ 105ට වැඩි නම් ගෙනියන්නේ නැහැ. පොඩ්ඩක් එහෙම වුණොත් ඩයට් කරලා තමයි එන්න වෙන්නේ. මොකද ඉතින් මේ හුලඟට උනත් දරා ගන්න පුළුවන් සීමාවක් තියෙන්න බෑ. හරි. එහෙනම් ඔන්න දැන් මම උඩ යන වෙලාවයි මේ ඇවිල්ලා තියෙන්නේ. මම මගේ සේෆ්ටි ජැකට් එකයි හෙල්මට් එකයි දාලා උඩ යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මට ඉම්පෝටන්ට් ඉන්ෆර්මේෂන් එක දෙන්න අමතක වුණානේ. මේ ගමනට මට රුපියල් 15000ක් මේගොල්ලන් ආය කරා. ඒක වැඩි කියලා නම් කොහොමදවත් හිතන්න එපා. මොකද විනාඩි 15ක රයිඩ් එකක් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ විනාඩියකට රුපියල් 1000යි. රුපියල් 10ෙන් කොහොමද අනේ අහසට ගිහිල්ලා ලස්සනට මේ view එකක් ගන්නෙ? ඒක නිසා ලෝභ නැතුව ඔයත් එන්න. ඔයාලට මේ සබි ඔක්කොම මේ chest belt දාලා තියෙන leg belt දාලා තියෙන. හරි. ඔයෙන්වත් අල්ලන්න දෙයක් නැහැ. ඔයාගේ ෆෝන් එක අල්ලගෙන අද view එකක් තියෙන වීඩියෝ කරගෙන එන්න. හරි. ඔයා පොඩ්ඩක් බලන්න මේ අර මේ පැත්තෙන් තමයි බෝධිය දෙන්නේ සමාජයට පැහැදිලි නැතුනොත් පේන්නේ නැහැ. අපේ හොඳ view එකක් තියෙන පොඩ්ඩක් බලන්න. එහෙනම් ඔන්න දැන් මේගොල්ලන් පැරෂූට් එක චෙක් කරලා සෙට් කරලා පියාඹන්නයි මේ ලෑස්ති කරන්නේ. එතකොට මේ ඉන්නේ අද මගේ පයිලට්. මෙයා මේක ගොඩ කාලයක් තිස්සේ කරන කෙනෙක්. ඒ හින්දා ඔයගොල්ලොත් එනවා නම් බය නැතුව මෙයාත් එක්ක යන්න ආයි ඉතින් ප්ලේන් එකේ ගියා වගේ තමයි. දෙල්ලදිනේ. දෙල්ලදිනේ දුනම මග බස්. කොහෙද ගෙවල් කොහෙද? දුරයි. මම පිළියන්ද? මේක මේ ඩයල් වෙලා වෙන්නේ නැති එහෙමනම් හරි හරි. ඒක හැමදාම උදේ මෙහෙනවද? ඈ? හැමදාම උදේට මේක කරන් ට්‍රයි කරන් උදේට මෙහෙනවද? ඔව්. නයිස්. ඔයගලන්ට මගේ මුණ දැක්කම පේනවනේ ඊර්ෂ්‍යාවේ පැලෙනවා කියලා. නැත්තම් අනේ මටත් මේ වගේ කූල් ජොබ් එකක් තිබ්බනම් හැමදාම වැඩට එනවා. ඔන්න එහෙනම් අපි රියදුරු දෑතට දෙවි පිහිටයි කියලා යන්නයි මේ හදන්නේ. ඇත්තටම මේක රියදුරු දෑතෙන් තමයි කන්ට්‍රෝල් කරන්නේ. උගලන්ට පේනවනේ මේ පැරෂූට් එක හැරවෙන හැටි යන එන හැටි ඔක්කොම කන්ට්‍රෝල් කරන්නේ මගේ පයිලට්. එයාගේ අත් දෙකෙන්. right.
god guys ඔයගලන්ට පේනව නේද මේ උඩදී කොච්චර ලස්සනද කියලා view එක මේ මූද එතකොට ගොඩ බිමේ තියෙන buildings මේ ගස් කොළන් මේ හැමදේම හරියම ලස්සනට ප්ලේන් එක යනකොට දකින්නට වඩා ගොඩාක් ළඟින් ලස්සනට බලා ගන්න පුළුවන්. මොකද ෆ්ලයිට් එක අපි යද්දී ඒක ගොඩාක් උඩින් යන්නේ. එතකොට අපිට චූට්ටක් විදිහට තමයි පේන්නේ. මොකද මේකදී හරියම ලයිව් විදිහට ලස්සනට පේනවා. එතකොට ළමයි මම මේ උඩ ඉඳන් වීඩියෝස් ගන්නේ මගේ Insta 360 එකකින්. මේකට දිග ස්ටික් එකක් ගෙන ඉඳන් මම මේක අල්ලගෙන පරිස්සමෙන් යන්න පුළුවන්. ලොකු ප්‍රෙෂර් එකක් එන්නේ නැහැ. එහෙම ස්ටික් එකක් අතහැරෙන්න වගේ ප්‍රශ්න එන්නේ නැහැ. මේ වගේ එකක් නැති වුණත් GoPro එකක් නැති වුණත් උගලට ෆෝන් එකෙන් උනත් මේක වීඩියෝ කරගන්න පුළුවන්. මොකද ඒ තරම් හිමින් හරිම සේෆ් විදිහට තමයි මේක යන්නේ. මම දන්නවා ඔයගලට මගේ මූණ දැක්කම තේරෙනවා කියලා මම කොච්චර සතුටින්ද හිටියේ කියලා සහ මම කොච්චර මේ ගමන එන්ජොයි කරාද කියලා. ඉතින් ඇත්තටම රුපියල් 15000කට මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්නවා කියන්නේ ඒක මාර වටිනවා. එතකොට අපිට ඔය පල්ලෙහාන් ලොකුවට පේන බිල්ඩින් එක තමයි ටච් බෙන්තොට රිසෝට් එක. ඒක ඇත්තටම පල්ලෙහාන් බලද්දිත් හරිම ලස්සන හොටෙල් එකක්. ඒ වුණාට මම හිතන්නේ ඊට වඩා ගොඩාක් ලස්සනයි උඩ ඉඳන් මේ විදිහට බලද්දි. ඕගලන් කාට හරි හිතෙනවා නම් මම මෙහෙම යනවා දැක්කහම අම්මෝ කොහොමද මන් දන්නේ නැහැ ඔහොම යන්නේ බය නැද්ද මන් දන්නේ නැහැ කියලා. ඇත්තම කිව්වොත් චුට්ටක්වත් බය හිතුන්නේ නැහැ. ඇත්තටම. මොකද මම ස්කයි ඩයිවිං කරලා තියෙනවා, මම පැරෂූට් වලින් පැනලා තියෙනවා, බන්ජි ජම්පින් කරලා තියෙනවා. ඒ වේදී මීට වඩා ගොඩක් බය දැනෙනවා. නමුත් මම කරලා තියෙනවා. හැබැයි මේකෙදි නම් දශමයක්වත් බය දැනෙන්නේ නැහැ. හරිම කම්ෆර්ටබල් ගමනක්. පේනවද පල්ලා හිඳන් බලද්දි මම පේන චූටි. ඊට වඩා ගොඩාක් චූටිත් පේනවා මම ඈතට ගියාම. ඒ විතරක් නෙවෙයි මේ ගමන විනාඩි 15ක් වුණාට ඇත්තට මේ විනාඩි 15 යනවා නම් දැනෙන්නේවත් නැහැ. මොකද ඒ තරම් ලස්සනයි එළිය බලාගෙන ඒ view එක enjoy කරනකොට වෙලාව යනවා හිතා ගන්නත් බැරි තරම් ඉක්මනට. අනිත් එක අපිට පල්ලෙහා ඉඳද්දී කියන්නේ පොළවේ ඉඳද්දී නම් හොඳටම රස්නේ. මොකද මේ දැන් මම මේ fly කරන්නේ උදේ 10ට විතර. නමුත් උඩට ගියාම මේ හුලඟත් එක්ක මාර සනීප සීතල හුලඟක් තමයි තියෙන්නේ. ඔන්නේ නම් දැන් මං උඩින් ගියපු කාලේ ඉවරයි. දැන් මං පුඩින් වෙන්නයි යන්නේ. ඒ කියන්නේ මම දැන් ලෑන්ඩ් කරන්නයි හදන්නේ. ගමන අවුලක් නැහැ නේ. ෂෝ මාර සනීපයි හරි සීතලයි දෙක. මාර ෂෝක් උඩ සීතලයිත් එක්ක මෙහෙම මෙතන පල්ලහාන හොඳටම රස්නේ. කටුඩ මාර සීතලයි මාර ලස්සන එකක් තියෙනවා. ඉවර කරලා දැන් යන්න යන්නේ කොබන් ගිය කට්ටිය කොහොමද view එක කොහොමද මාරනේ සුපිරි කොපිරියක් ඒක view එක මොනවාද කන්ද විහාර පේනවා එතකොට මේ බෙන්තොට බීච් හොටෙල්ස් එක ලස්සනට පේනවා මොකද කොහොමද ලස්සනයි මම නම් දැක්කා ඔයගලන් දැක්කද කවුරුද අර බෝධිය නෑ උඩ ගෑල්ල මම දැක්කා එකක් දැක්කා උඩ ගෑල්ලට ටිකක් පේනවා චුට්ටක් ඒකක් දැක්කා තව උඩ තව එක පැරෂූට්ස් තව දෙකක් විතර ගියත් මාර ලස්සනයි so yeah කරුණේ නෝනම් contact number එක දාන්නම් කතා කරලා එන්න it's really worth and nothing to be worried about it's so safe අනිත් එක පොඩක් uncomfortable with not too tired and all so yeah give it a go මේගොල්ලන්ගේ නම Sky Club මෙතන groups කීපයක් තියෙනවා මේ paramotoring කරන so I went with them so and I recommend them මේ මොකද කෙනාවනේ අපි දන්නේ හොඳයි කියලා අතට මේගොල්ලන්ගේ සර්විස් එකත් හොඳයි හරිම friendly and also I forgot to tell you that they give a lift also from coming there to here and here to their back so that is also worth නැත්නම් you have a long walk to have and now we end up at Amari
so ඒකත් additional point එකක්. එහෙනම් මේ ගමන හරිම safe ඔයගලන්ට ඔයගලන්ගේ යාළුවෝයි නෑදෑයෝයි ඔයගොල්ලෝයි ඔක්කොම ලෙන්න හොඳට ටිකක් අවදියෙන් දවස් ගාවත් වීඩියෝස් හොඳට තියයි කියලා හිතනවා. අපි කලින් එන්න හිටියේ gloomy දවසක දැවැස්සා. ඒ හින්දා අපි ආවේ නැතුව අපි අදට ආවා and we are happy that the decision that we made is right. So yeah. එහෙනම් ඔන්න better trip එක ඉවරයි. Bye.